ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. දෙසැම්බර් 4 වන බ්‍රහස්පතින්දා දින දිනපතා පූජනය. සෙවණැල්ල සහ දෙවියන් වහන්සේගේ ආලෝකය. ඉලෙන්ට පැතිර ගිය පිළිකාවක් ඇති බව සොයාගත් විට ඇය සහායගේ ස්වාමි පුරුෂයා වන චක් ඇය යේසුස් වහන්සේ සමග සිටීමට යන දවස් වැඩි කල නොවන බව දැනගත්හ. ඔවුන් එක්ව ගමන් කළ 54 වෙනි වසරේ ගැඹුරුම සහ අසීරුම මිටියාවත තුලින් ගමන් කරති ගීතාවලියේ 23 පොරොන්දුව පරිදි දෙවියන් වහන්සේ ඔවුන් සමග යන පොරොන්දුව ඔවුන් දෙදෙනාම අගය කළහ. ඉලෙන් දශක ගණනාවකට පෙර යේසුස් වහන්සේ කෙරෙහි ඇගේ ඇදහිල්ල තබා තිබූ හේයින් ඇය යේසුස් වහන්සේව මුණ ගැසීමට සූදානම් යන සත්‍යතාවය තුළ ඔහු බලාපොරොත්තුව තැබූහ. ඔහුගේ භාර්යාවගේ සිහිකිරීමේ මෙහෙයේදී තමා තවමත් මරණ සෙවනේ මිටියාවත මැදින් ගමන් කරන බව චක් බෙදාගත්තේය. ඔහුගේ භාර්යාවගේ ස්වර්ගීය ජීවිතය දැනටමත් ආරම්භ වී ඇත. නමුත් මරණ සෙවන ඔහු සමගත් ඉලෙන්ට බොහෝසෙයින් ප්‍රේම කළ අය සමගත් තවමත් තිබුණි. අපි මරණ සෙවනේ මිටියාවත මැදින් ගමන් කරන විටදී අපගේ ආලෝකයේ මූලාශ්‍රය අපට සොයාගත හැක්කේ කොහෙන්ද? දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුළ කිසි අන්ධකාරයක් නැති බවත් අපොස්තුල යොහන් ප්‍රකාශ කරන්නේය. යොහන් 8:12 මම ලෝකයේ ආලෝකය මානුවෙන්නා අන්ධකාරයෙන් නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය කියා යේසුස් වහන්සේ කීසේක. යේසුස් වහන්සේගේ ඇදහිලිවතුන් ලෙස අපි උන්වහන්සේගේ මුහුණේ එළියෙහි හැසිරෙමු. අපි අඳුරම මිටියාවත මැදින් යන විට පවා අප සමග සිටින බවටත් අපගේ ආලෝකයේ මූලාශ්‍රය වන බවටත් අපගේ දෙවියන් වහන්සේ පොරොන්දු වූසේක. දවසේ සිතුවිල්ල ඔබ ගමන් කරමින් සිටින්නේ කුමන මිටියාවතක් තුලින්ද? ඔබගේ ගමනට ආලෝකයේ සැපෙන්නේ දෙවියන් වහන්සේගේ කුමන පොරොන්දුවෙන්ද? අල්දින කෙවීම ගීතාවලිය 23 ස්තෙනග ආශිර්වාද ලද්දෝය. ස්වාමීනි ඔවුන් ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති. බයිබලයේ වසරකින් කියවා නිම කිරීමට දින බයිබල් කොටස එසකියල් 47 සිට 48 දක්වා සහ 1 යොහන්